භාවනා ගැන උනන්දුයි ප්‍රතිපත්ති ශාස්ත්‍රය දැනගන්න. මොකද්ද මේ භාවනා? මොකද්ද මේ ආධ්‍යාත්මික වැඩපිළිවෙල? ඇත්තට මේ වැඩසටහන සංවිධානය අපිට ආරාධනා කරපුවාට බොහොම සතුටින් බාරගත්තේ. මොකද මේක තමයි අපේ පරිවර්තනය. ලංකාවේ මේක වෙන්න ඕන. බුද්ධ ශාසනය නැවත මගේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනයට පණ දෙන්න ඕන නම් ඔගොල්ලෝ කැමති නම් මගේ භාග්‍යතුන් වහන්සේ නැවත මේ ලෝකේ ජීවමාන වෙලා ඉන්නවා දකින්න කළ යුතු එකම දේ තමයි භාවනා කරන්න ඕන. වෙන කිසිම ක්‍රමයකින් පිරිනිවන් පාපු බුදුරජාණන් වහන්සේට නැවත ජීවමාන කරන්න පුළුවන් කමක් නැහැ. අපි කවුරුත් මේ භාවනාව කරනවා නම් නැවත භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ වැඩ ඉන්නවා. ධර්මයේ තුලින් යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කිය එකයි. ජීවමාන බුදු කෙනෙක් දිහා දැකලවත් මේ ධහම තේරුම් ගන්න බෑ. වක්කලී ස්වාමින් වහන්සේට මොකද කිව්වේ? වක්කලී ස්වාමින් වහන්සේ ජීවමාන බුදු කෙනෙක් දිහා බලාගෙන ඉන්න ඇස්පිය ගහන්න නැතුව වසී වෙලා. මගේ භාග්‍යතුන් වහන්සේ මතක් කළේ වක්කලී මෙහෙම මාව තේරුම් ගන්න බෑ. මෙහෙම ඉඳලා ඔබට මගේ ධර්මය අවබෝධ කරන්න බෑ. එහෙම ප්‍රතිපදාවක් නෙමෙයි මං කියලා තියෙන්නේ. මම ධර්මාශනේ ඉන්නවා. ශ්‍රාවකයෝ මගේ දිහා බලන් ඉන්නවා. ඒතර ශ්‍රාවකයන්ගේ දුකෙන් මිදෙනවා ශ්‍රාවකයෝ. එහෙම එකක්ද මං කියලා තියෙන්නේ. කටයුත්තක් කරන්න තියෙනවා. එහෙම ප්‍රතිපදාවක් නෙවෙයි. අපි හිතන්නේ බුදු පිළිමය අධ්‍යා දැක්කම චෛත්‍ය අධ්‍යා දැක්කගෙන බලාගෙන ඉන්නකොට එතන බුදු ගුණ ටිකක් කිය හිටියම අපි දුකෙන් ගැලවෙනවා කියලා අපි හිතන් ඉන්නේ ගොඩක් දෙනෙක්. එන වක්කලී ස්වාමීන් වහන්සේ බලයි ඉතින් මේ වගේ චෛත්‍ය අධ්‍යා නෙමෙයිනේ. ජීවමාන බුදුරජාණන් දිහා බලාගෙන හිටියේ. වසී වෙලා බලාගෙන හිටියා. ඒ බුද්ධ ශරීරයෙන් ඇස් අයින් කරගන්න බැරුව ඒ තරම්ම භාග්‍යතුන් වහන්සේගේ පැහැදීමෙන් බලා හිටිය ශ්‍රද්ධාවෙන්. බුදුරජාණන්සේගේ ප්‍රතික්ෂේප කළා. ඒක නෙමෙයි දුක්ඛන ගාමිනී පටිපදාව කියලා. එහෙනම් සම්මා දිට්ඨියෙන් පටන් අරගෙන සමත විදර්ශනා භාවනා ප්‍රතිපදාවක් උන්වහන්සේ කියන්නේ මේ බඹයක්ම ශරීරයේ ගවේෂණය කරන්න. ඉමස්මින් කලේබරේ බ්‍යාමත්තේ සසංජම්මි සමනකේ දුක්ඛංච පඤ්ඤාපේමි. බඹයක් පමණ ශරීරයෙන් දුක්ඛ සත්‍ය හොයන නාම රූප දෙක ඇතුලේ. නාම රූප දෙක ඇතුලේ ඔබ විඳින දුක්ඛ සත්‍ය ඔබ හොයාගත්තොත් එය පිරිසින් දැනගත දුක්ඛාර සත්‍ය පිරිසින් දැනගත්ත වෙනවා. මේ බඹයක් පමණ ශරීරය තුල සිත සහිත ශරීරය තුල තියෙන තණ්හාව ඔබ ප්‍රහාණය කළොත් ඒ ප්‍රහාණයකට සමුදය සත්‍ය ප්‍රහාණය කළා වෙනවා. මේ නාම රූප දෙක සංසිඳවගෙන සඩායත නිරෝධ කරපුවම ඔබ විමුක්තියක් ලබනවා.